මේක අපිට ඩිස්ප්ලේ දාන්නම් ෆෝන් එකක්. මේක Vivo Y12s කියන මොඩල් එකේ ෆෝන් එකක්. අපි බලමු ඩිස්ප්ලේ එක දාන විදිහ. මේ නාගට මොහරි දැන් ඩිස්ප්ලේ එක කලවන්න කලින් මේක මුලින්ම ෆෝන් එකේ මේ ඩිස්ප්ලේ එක කලවන්න කලින් ෆෝන් එකේ සිම් එක අයින් කරන්න ඕනේ. සිම් එක අයින් කළා මේකේ පිටිපස්ස පැනල් එකේ යන තියෙන්නේ. ඒකෙන්ද පැනල් එක හීට් කරලා ගලව ගන්නවා ඉස්සෙල්ලා. පැනල් එක හීට් කරන අපි හොත් ගන්නේ එයාක දෙයක් වැඩියෙන් දාලා හීට් එක 100ට විතර දානවා. අතේ නම් පොට අල්ලනවා. කියන්නේ ගැලෙන්නේ අතේ නම් පොට අල්ලනවා. දැන් අල්ලන්න එපා. මේ ඒතකොට ඊට පස්සේ ප්ලාස්ටික් එක උණු වෙන්න පුළුවන් නේද? ඒක දැන් අල්ලන්න එපා. වටේටම අල්ලන්න ඕනේ. මේ කාඩ් එකක් අරගෙන ඉතින් කාඩ් එකක් හරි මම හරි අරගෙන කියන්නේ නැග්ලාස් එකේ නැගිටින ස්ටිකර් මේ ප්ලාස්ටික් එකට තුවාල වෙන්න තියෙන ගම් එක අයින් කරගන්න ඕනේ. හීට් කරන් පස්සේ ගම් එක දේශයෙන් අයින් වෙනවා. අපි දැන් හීට් කරලා ගලවලා ඉවරයි. සමහර වෙලාවට හීට් කරද්දී මේ වගේ ප්‍රශ්න එනවා. ඒවා ඩැමේජ් නොකර මොම්ම තියාගත්තොත් ආයෙ අලවලා ගත හැකියි. බෝඩ් එකෙන් ගලහන්න ඕනේ නැහැ. ඒක කැඩිලා වෙන් වෙලා වාහනේ රැටෙච්ච ෆෝන් එකනේ. ඒකින්ද ඩිස්ප්ලේ එක ගැලවිලා වැටෙනවා. එහෙම වුණාන් පස්සේ ඒ කියන්නේ අපි ඉක්මනට ගලවලා බැටරි කනෙක්ට් එක අයින් කරන්න ඕනේ. නැත්තම් දැන් ෆෝන් එක ඇනලිටික් ගලවගෙන ඉවරයි. ෂේප් එකේ මේ වටේ තියෙන කවරින් එක ගලව ගන්න ඕනේ. ඒක නියම පොත්තකින් හරි නැත්තම් ඕපන් එකකින් හරි ගලව ගන්න පුළුවන්. ඊට පස්සේ ගලව ගන්නවා. මේකේ ඩිස්ප්ලේ ලයින් එක තියෙන්නේ බැටරියට යටින්. ඒකින්ද බැටරිය ගලව ගන්න ඕනේ. මේ බැටරි කනෙක්ටර් කොහොම පන්නලා වෙලා බැටරිය ගලව ගන්නවා. ඊට පස්සේ අර ස්ටිකර් එකක් තියෙන ස්ටිකර් එක ගලවලා ඩිස්ප්ලේ ලයින් එක අයින් කර ගන්නවා. අයින් කරලා ඉවරලා අපි අර ඩිස්ප්ලේ එක තියා ගන්න ඕනේ. අලුත් ඩිස්ප්ලේ එක තියාගන්න කලින් බ්‍රෂ් එකක් හරි වක්‍රය අරගෙන සුද්ධ කර ගන්න ඕනේ. හොඳට සුද්ධ කර ගන්න ඕනේ. පරණ ගම් අයින් කරගන්න. ගම් අයින් කරන ග්ලූ රිමූවර් පාවිච්චි කරන්න පුළුවන්. හොඳට සුද්ධ කර ගන්න ඕනේ. පරණ ගම් තිබ්බොත් ඩිස්ප්ලේ එක ඇලෙද්දී ඉසිලා ඉඳිනවා. අපි කස්ටමර් කෙනෙක්ට දෙන්න ඕන හින්දා අපි මේක හොඳ ඩිස්ප්ලේ එකක් දානවා. ඒකින්ද අපි ඩිස්ප්ලේ එක ඕපන් කරගෙන ඩිස්ප්ලේ එක බොක්ස් එකෙන් අයින් කරලා ඩිස්ප්ලේ එක මුලින්ම අලවන්න කලින් චෙක් කරලා බලන්න ඕනේ. මේ කනෙක්ටර් එක ඩැමේජ් වෙලාද, ආයි ඩිස්ප්ලේ එකේ ලයිට් එනවද, ඩිස්ප්ලේ එක පත් වෙනවද, ටච් වෙනවද, ඔටෝ ටච් වෙනවද, ඒක ඔක්කොම චෙක් කරගන්න ඕනේ. අපි මේ බැටරි නෑ බැටරි ප්ලග් කරලා ස්ටාර්ට් කරලා චෙක් කරලා බලමු. සාදුත් වෙනවා. ඔන් කරලා බලමු. ඩිස්ප්ලේ එකේ අවුලක් නැහැ, ටච් වෙනවා. චෙක් කරා. අපි චෙක් කරලා ඉවරයි. දැන් අපි ඩිස්ප්ලේ එක වටේට ගම් දාන්න නැතුව ෆ්‍රේම් එක වටේට ගම් දාලා ෆ්‍රේම් එකට ෆිට කරමු ඩිස්ප්ලේ එක. ෆ්‍රේම් එක වටේට හොඳට ගම් දාලා ඩිස්ප්ලේ එක අරගෙන ෆිට කරනවා. ෆිට කරලා ඩිස්ප්ලේ එකේ අර බෝඩ් බිල් එකට සෙට් වෙන ස්ටිකර් දෙකක් එනවා. ස්ටිකර් එක ගලවලා ඒක ගලවලා ඩිස්ප්ලේ කනෙක්ටර් එක ගහලා අපි ගලපු ඔක්කොම හයි කරලා අන්තිමට තමයි බැටරි හයි කරන්නේ. බැටරිය හයි කරන්න කලින් බැටරිය අපි ගම් වලින් හයි කරන්නේ නැහැ. මොකද බැටරිය ගම් වලින් හයි කරාම ආයේ රිපෙයාර් කරද්දී ඒක ගලවද්දී ඩැමේජ් වෙනවා. අපි ඩබල් ටේප් හරි මොකක් හරි ටේප් එකක් හරි යූස් කරලා තමයි මේ බැටරිය ගලවන්නේ. මොකද ආයි ගලවද්දී බැටරිය ඩැමේජ් වුණොත් මේ ගොඩක් වෙලාවට ගිනි ගන්න ඉඩ තියෙනවා. බැටරිය කරන්ට් එක තිබ්බම ගිනි ගන්න ඉඩ තියෙනවා.
ඒකෙන්ද බැටරි ටේප් වලින් තමයි අපි අලවන්නේ ඩබල් ටේප් යූස් කරලා. දැන් අපි ගලුව ෆ්‍රේම් එක හයි කරගෙන ෆ්‍රේම් එක හයි කරලා දැන් ගානට ෆිට කරගෙන ඔක්කොම ඇල ටික දාන්න ඕනේ. ඇල ටික දාලා ඊට පස්සේ අපි දැන් ඩිස්ප්ලේ එක තද වෙන්න තියාගන්න ඕනේ. අපි ඒකට කරන්නේ සෙලෝ ටේප් හරි රබර් පටි හරි දානවා. මම නම් අනුමත කරන්නේ රබර් පටි දාන්න වඩා සෙලෝ ටේප් ගහන්න කියලා. මොකද අපිට ඕන ගානට තද කරගෙන ඇදලා තියාගන්න පුළුවන් හින්දා. ඒක කලින් අපි යන ටික දාලා කොහොමරි යන දාලා ඉවරලා ඊට පස්සේ අපි මේ පිටිපස්සේ ප්ලාස්ටික් එක අලවන්න කලින් එන ඔක්කොම දාලා ඉවරලා සුද්ධ කරගන්න ඕනේ. කියන්නේ පරණ ගම් පරණ ස්ටිකර්ස් මොනවාරි තියෙනවා නම් මේ එතකොට මේ පිටිපස්සේ ප්ලාස්ටික් එක හරියට ඇලවෙන්නේ නැහැ. ඒකෙන් අපි හොඳට සුද්ධ කරලා ඒක අයින් කරගන්නවා. අයින් කරලා ඉවරලා තමයි අපි ගම් දාලා අලවන්න ගන්නෙ. දැන් අපි දැන් අයින් කරගෙන යනවා. අයින් කරගෙන ගිහිල්ලා අයින් කරගෙන ඉවරයි. දැන් අපි ගම් දාලා අලවනවා. අලවලා ඉවරලා අපි නම් ගන්න සෙලෝ ටේප් ගහලා සෙලෝ ටේප් වලින් තද වෙන අලවනවා. නැත්නම් ඔයගොල්ලන්ට රබර් පටි දාන්න පුළුවන්. මම අනුමත කරන්නේ සෙලෝ ටේප්. මොකද රබර් පටි වලින් අපිට ඕන ගානට තද කරලා අලවන්න බෑ. සමහර තැන් බුරුක් කරලා අලවන්න ඕන, සමහර තැන් නැත කරලා අලවන්න ඕන. ඒක අපිට කරන්න බෑනේ. ඒකෙන්ද රබර් පටි දාන්නවට වඩා සෙලෝ ටේප් සාර්ථකයි. දැන් අපි 40 ඉවරයි ෆෝන් එක. ඒ කියන්නේ අපි අලවලා වෙලින්න තියලා මම මේ ෆෝන් එක පෙන්නන්නේ. සාමාන්‍යයෙන් බය 4-5ක් වෙලෙන්න ඕනේ. ෆෝන් එකට ටච් වෙනවා. මේ තියෙන්නේ ඔයාලට බලා ගන්න අපි ඩිස්ප්ලේ දාපු ෆෝන් එක. ඔයාලගෙත් මේ වගේ ෆෝන් තියෙනවා නම් මේ වීඩියෝ එක බලලා හදා ගන්නත් පුළුවන්. ඒකට අරගෙනත් පුළුවන්. අපි හදලා දෙනවා. ඔයාලටත් තමයි දැනගන්න ඕන නම් යටි කමෙන්ට් එකක් දාන්න. අපි ඒක ඊළඟ වීඩියෝ එකෙන් දෙන්නම්. හැමෝම ලයික් කරලා, subscribe කරලා තවත් කෙනෙක්ට දැනගන්න share කරන්න. Thank you.